මේ දරුවන් බිහි වුණාට පස්සේ වසර අවුරුදු 3ක් දක්වා මම හිතන්නේ අපේ වෛද්‍යතුමන්ලා ඒව ගැන කතා කරාවේ අඩුම ගානේ වයස අවුරුදු 3 සම්පූර්ණ වෙන තුරුවහත් ස්මාර්ට්ෆෝන් එකෙන් අයින් කරලා තියෙනවා. ඉතින් අපි මේ මම දැක්ක ඊයේ පෙරේදා ඕස්ට්‍රේලියාව ලෝකයේ ගන්න තියෙන හොඳම තීරණයක් අරන් තිබෙනවා. අවුරුදු 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් කරලා තිබෙනවා. සමාජ මාධ්‍ය කිසිවක් දෙන්නේ නැහැ අවුරුදු 16ට අඩු දරුවන්ට. ඉතින් අපිට මෙන්න මේක ලොකු ගැටලුවක්. අපේ රටේ මෙන්න මේ සමාජ මාධ්‍ය විතරක් නෙමෙයි අපි දන්නවා මේ ස්ක්‍රීන් ඇඩික්ෂන් කියන එක මේ පරිගණක තිර වලට නැත්නම් මේ ස්මාර්ට්ෆෝන් එකේ තිරයට ඇබ්බැහි වෙච්ච දරුවන්ගේ වර්ධනය සම්බන්ධව අපි විශේෂ අවධානයක් යොමු කරන්න ඕනේ. මේ ඒවා සම්බන්ධව අපේ වෛද්‍ය විද්‍යාත්මකව අපේ වෛද්‍යවරුත් එක්ක කතා කරන්න පුළුවන්. ස්මාර්ට්ෆෝන් එක පාවිච්චි කරන ළමයින්ට අවුරුදු 3 දක්වා දරුවන්ට දෙන්න එපා කියන ඉල්ලීම කරනවා. මොකද අපේ ඉලක්කය ධනාත්මක දක්ෂ දරුවෙක්. ඒතර ධනාත්මක දක්ෂ දරුවෙක් කියන එකේ තේරුම අපි වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවෙක් එහෙම නැත්නම් රැකියාවෙන් පිරිපුන් කියන එක විතරක් නෙමෙයි. අපිට අර ත්‍රිමාන දෘෂ්ටිය තියෙන දරුවෙක්. දිග පළල ඕනෑම සිදුවීමකදී අභියෝගයකදී දිග පළල විතරක් නෙමෙයි ගැඹුර පෙනෙන. අභියෝගයකට මුහුණ දෙන්නකොට ඒ අභියෝගයේ ප්‍රමාණය හඳුනා ගන්න පුළුවන්. ආපදාවකට ලක් වෙනකොට සහකම්පණය තියෙන. සහකම්පණය කියන්නේ හරි වැදගත් දෙයක්. සහකම්පණය කියලා කියන්නේ කෙනෙකුට සතුට ඒ සතුට මටත් දැනෙන්න ඕනේ. කෙනෙකුගේ සතුටේදී මට ඊර්ෂ්‍යා හිතෙනවා නම් මම සහකම්පණයෙන් යුතු පුද්ගලයෙක් නෙමෙයි. අනේකා දුක් වෙනකොට ඒ දුක මට දැනෙන්න ඕනේ. අනෙත් කෙනා දුක් වෙනකොට හොඳ වැඩේ කියලා හිතනවා නම් ඒක එදුට හොඳ වැඩේ කියලා හිතනවා නම් ඒක සහකම්පණය නෙමෙයි. ඒක නිසා මෙන්න මේ සහකම්පණයෙන් යුතු සමාජයක් නිර්මාණය කර ගැනීම කියන එක හරි වැදගත්. ඉතින් මේ නිර්මාණයන් එක්ක ගනිද්දී අපි මෙන්න මේ යාන්ත්‍රික දරුවන් වෙනුවට හදවත තෙතමනෙන් යුතු අපි දරු පරපුරක් වෙන්න හදා ගන්න ඕනේ.